සම්පූර්ණ පේපර් එකක් කතා කරන මේ වීඩියෝ ටිකේ ඊළඟ වීඩියෝ එක තමයි. කියන්නේ හතරවෙනි වීඩියෝ එක තමයි මේ. එතකොට අපි කලින් වීඩියෝ 3 ඇතුලේ MCQ කොටස කතා කරලා අවසන් කළා. ඒ කියන්නේ පළවෙනි පේපර් එකේ පළවෙනි කොටස වෙච්ච MCQ 40 සාකච්ඡා කරලා අවසන් කළා. අද කතා කරන්න යනවා පළවෙනි පේපර් එකේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය වෙන 1.50,000 සිතියම් කොටස ගැන. මුලින්ම අපි 1.50,000 සිතියම් කොටස සාකච්ඡා කරමු. එතකොට ඔයාලට විභාගයේදී අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට තමයි මේක හම්බ වෙන්නේ. ලංකාවේ 1.50,000 සිතියම් කොටස් 92ක් තියෙනවා. එතකොට මේ 92කින් 89යි මුද්‍රණය කරලා තියෙන්නේ. ඒතර මුද්‍රිත 1.50,000 සිතියම් කොටස් ගන්න 89යි. ඒ සිතියම් වලිනුත් තෝරගත සිතියම් කිහිපයක, ඒ කියන්නේ ගත්තොත් එහෙම සිතියමක පොඩි කොටසක් තෝරගෙන ඒ කොටස වර්ණ සිතියමක් විදිහට ඔයාලට මුද්‍රණය කරලා ඒ සිතියමත් එක්ක ඒක බලාගෙන ලියන්න ප්‍රශ්න කිහිපයක් දීලා ලකුණු 20ක් ඔයාලට ලබා දෙනවා පේපර් එක තුල. එතකොට මේකෙදි අපි සිතියම් වල තියෙන මූලික ලක්ෂණ, ඒ කියන්නේ අපි ගත්තොත් සංකේත මොනවද, කොහොමද අපි මේකෙදි සිතියමේ තියෙන දේවල් විස්තර කරන්නේ, පාරක දිග හොයන්න, වර්ගඵලය හොයන්න, ඔය වගේ ගොඩක් දේවල් අපි ඉගෙනගෙන ඉන්න ඕනේ සිතියම හා සම්බන්ධව. එතකොට මේකෙදි අපි මම මේකට ප්‍රශ්නයක් දාලා තියෙනවා. පොළොන්නරුව භූලක්ෂණ සිතියමෙන් උපුටගත් කොටසකින් තමයි ප්‍රශ්නය හැදිලා තියෙන්නේ. එතකොට 1.50,000 ප්‍රශ්න මෙහෙම තියෙනවා. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1.50,000 පරිමාණයේ පොළොන්නරුව භූලක්ෂණ සිතියමෙන් කොටසක් ඔබට සපයා ඇත. එහි සමෝච්ච රේඛා අන්තරය මීටර් 100කි. එම සිතියම පදනම් කරගනිමින් පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. එතකොට මේක කියනවා පිළිතුරු සිතියමේ ලිවිය යුතු නොවේ. ප්‍රශ්න අංකය සහ අදාළ උපකොටස් වල අංක පිළිතුරු පත්‍රයේ පැහැදිලිව සඳහන් කළ යුතු. ඒ කියන්නේ පිළිතුරු ටික සිතියමේ අපි කොහෙවත් ලියන්නේ නැහැ. ප්‍රශ්න අංක දාලා උපකොටස් අංක දාලා හරියට පිළිතුරු පත්‍රයේ තමයි ඔබ මේකට උත්තර ලියන්න ඕනේ. සිතියම ඔබේ පිළිතුරු පත්‍රයට ඇමිනිය යුතු නොවේ. ඒතර සිතියම අපිට අරගෙන එන්න පුළුවන් ගෙදර. ඒක පේපර් එකේ උත්තර පත්‍රයට අමුණන්න අවශ්‍ය නැහැ. ඔන්න ඔය උපදෙස් දෙකට අනුව සිතියමේ මේ අහලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර ලියන්නයි තියෙන්නේ. එතකොට මම වර්ණ සිතියමක් ඔයාලට මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ සිතියම් කොටසක් තමයි දීලා තියෙන්නේ. ඒතර මේ සිතියම් කොටසට අදාළව තමයි ඔය කියන ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. අපි දැන් බලමු පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය කියනවා AB යන අක්ෂර වලින් දක්නට ලැබෙන භූෂමතා ලක්ෂණ දෙක හැඳිනගෙන නම් කරන්න. බොහෝ විට ප්‍රශ්න පත්‍රය තුළ අහන්න පුළුවන් 1.50,000 කොටසේ අහන ප්‍රශ්නයක් තමයි භූෂමතා ලක්ෂණ හඳුනා ගන්න. එතකොට ඔයාලට ප්‍රශ්නේ සිතියම ඇතුලේ A B ඔය වගේ අකුරු ඉලක්කම් වලින් නම් කරලා තමයි මේ භූෂමතා ලක්ෂණ අහලා තියෙන්නේ. බලන්න මෙන්න මෙතන තියෙනවා A කියන ලක්ෂණය. එතකොට මේ ලක්ෂණයෙන් පෙන්නන භූෂමතා ලක්ෂණය මොකක්ද කියන එක තමයි අහන්නේ. ඔයාලට පේනවද මෙතන සාමාන්‍යයෙන් පොඩි කන්දක් තමයි පිහිටලා තියෙන්නේ. එතන මේ කන්දේ හැඩය ගැන කතා කරනකොට තරමක වෘත්තාකාර, ඒ කියන්නේ කේතුවක හැඩයට තරමක සමාන බවක් තියෙනවා. අපි මේකට කියනවා කොත් කන්ද කියලා. එහෙනම් ඒ වලින් දැක්වෙන ලක්ෂණයේ විදිහට කොත් කන්ද කියන එක ගන්න පුළුවන්. මෙතන B කියලා දාලා තියෙන මේ කොළ පැහැතිව තියෙන පසුබිම. එතකොට අපෙන් අහලා තියෙන භූෂමතා ලක්ෂණ නිසා මේ වගේ තැනක භූෂමතාවය ගැන කතා කරනකොට සමෝච්ච රේඛා ඉතා වැදගත්. එතකොට මේ තැනේ සමෝච්ච රේඛා ගැන බලනකොට මෙතන සමෝච්ච රේඛා කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට සමෝච්ච රේඛා නැති ප්‍රදේශයකට අපි කියන භූෂමතා ලක්ෂණය තමයි තනි තලාව. එහෙනම් B වලට අපිට ගන්න පුළුවන් තනි තලාව කියන ලක්ෂණය. අපි දෙවැනි ප්‍රශ්නයට ගියොත් ප්‍රධාන මාර්ගය කිලෝමීටර් කොපමණද කියලා අහනවා. අපිට මාර්ගයක් දීලා කිලෝමීටර් ගාන හොයන්න පුළුවන්. ඒතර මෙතන ප්‍රධාන මාර්ගය වෙන්නේ මෙන්න මේ රතු පැහැයෙන් තියෙන ප්‍රධාන මාර්ගය. ඒතර මේ මාර්ගය අපිට ඔයාලට මනින්න වෙන්නේ. අපි O level වල නම් කිලෝමීටර් කණු ඔස්සේ මේකේ දුර මැනීම සිද්ධ කළා. නමුත් A level වලදී අපිට කිලෝමීටර් කණු බොහෝ විට ලැබෙන්නේ නැහැ. එතකොට මේකෙදී අපි මේක දිගේ ඔබට මනින්න විදිහ අපි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පාඩම ඇතුලේ කතා කරන දෙයක්. මම සරලව කියන්නම්. අපි නූල් කෑල්ලක් අවශ්‍ය වෙනවා මේ මාර්ගයේ දිග මනින්න. එහෙනම් ඔයා විභාගයට යනකොට අනිවාර්යෙන් නූල් කෑල්ලක් අරගෙන යන්න
ඕනේ. එතකොට නූල් කෑල්ල පාවිච්චි කරලා තමයි අපි මේ වගේ අඩි නූලෙන් මනින්න බැරි දේවල් ගණනය කරන්නේ. අපි මුලින්ම නූල් කෑල්ලක් ආධාර කරගෙන මේක දිගේ ඔහොම නූල් කෑල්ල යවමින් ඇඟිලි අත් දෙක පාවිච්චි කරලා මෙහෙම හරියාකාරව මේක දිගේ යවමින් අවසාන නූල් කෑල්ල මෙතනට ගෙනල්ලා පොඩි මාක් එකක් දාගෙන පස්සේ මේ නූල අඩි නූල මත තියලා කොච්චරක් දුරද කියලා නැත්නම් දිග සෙන්ටිමීටර කොච්චරද කියලා හොයා ගන්නවා. එතකොට මේකෙදි අපි මැන්නොත් වෙනවා සෙන්ටිමීටර් 24ක් ඇවිල්ලා තියෙනවා. ඒතර සෙන්ටිමීටර් 24ක් ඔබට එන්න ඕනේ මේ වගේ සිතියම දැන් මේක හරියටම මැන්නොත් සෙන්ටිමීටර් 24ක් එනවා. ඒතර ඔයාට පාර ඕනම පාරක් හොයන්නේ මේ විදිහට නූලෙන් ඒ පාර දිගේ අරගෙන ගිහිල්ලා නූලට එන දුර ඔය අඩි නූලෙන් මැන ගන්නවා සෙන්ටිමීටර් වලින්. ඊට පස්සේ මම කලින් MCQ වලදී කියලා දුන්නා තැන් දෙකක් අතර දුර. ඒ කියන්නේ සෙන්ටිමීටර් ප්‍රමාණය සිතිය මේ දුර දීලා කිලෝමීටර් කරනවා නම් අපි සෙන්ටිමීටර් ගාන දෙකෙන් බෙදනවා කියලා. එහෙනම් 24 දෙකෙන් බෙදනවා. එතකොට අපිට එනවා උත්තරය සෙන්ටිමීටර් 12යි කියලා. උත්තරය සෙන්ටිමීටර් 12යි. වරදුනා කිලෝමීටර් 12යි. සැබෑ භූමියෙන් අහන්නේ කිලෝමීටර් 12යි උත්තරය. ඊළඟ ප්‍රශ්නය ගිරිතලයේ වැව වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර කොපමණද කියලා එකක් ටිකක් ගණනය කිරීමක් තියෙනවා. ගිරිතලයේ වැව කියන්නේ මෙන්න මෙතන තියෙන වැව ගිරිතලයේ වැව. ඒතර ගිරිතලයේ වැවේ වර්ග ප්‍රමාණය තමයි හොයන්න කියලා කියන්නේ. අපි මේ වගේ වැවක වර්ග ප්‍රමාණය හොයනකොට මුලින්ම කරන්නේ මේක අහුවෙන විදිහට කොටුවක් දාගන්න ඕනේ. අපි ගත්තොත් මේ වැව අහුවෙන විදිහට සම්පූර්ණ වැව අහුවෙන්න ඔන්න ඔය විදිහට කොටුවක් ගහ ගන්න ඕනේ. එතකොට කොටුවක් ගහගෙන ඊට පස්සේ මේ කොටුව අපි සෙන්ටිමීටරේ බැගින් අපි ගත්තොත් මෙන්න මේ විදිහට සෙන්ටිමීටරේ කොටස් වලට ඒ කියන්නේ සෙන්ටිමීටරේ ගානේ හරියට මම දැන් මැනලා නෙමෙයි ගන්නෙ ඔන්න ඔය වගේ සෙන්ටිමීටරයේ කොටු දැලක් මේ කොටුව ඇතුලේ නිර්මාණය කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට මම මේ හරියටම හදන්න විදිහ නෙමෙයි පෙන්වන්නේ. ඒ කියන්නේ හරියටම ඔබ මේක print එකක් අරගෙන මේ විදිහට කරන්න ඕනේ වැවක් තෝරගෙන. ඒතර මම මෙතන අඩි රූලකින් මනින්නේ නැහැ. නිකන් මගේ හිතේ සෙව්වට තමයි ගත්තේ. හැබැයි ඔයාලට එහෙම බෑ. මේ විදිහට හරියටම මේකේ කිලෝමීටර් ගාන ඔන්න ඔය විදිහට සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටරයට අරගෙන මෙහෙම කොටු දැලක් ගහන්න ඕනේ. ඔය විදිහට කොටු දැල ගහලා මේක හරියටම ඇද යන්නේ නැති වෙන කොටු දැල ගහගෙන ඊට පස්සේ අපි මේකේ ගණනය කරනවා කොටු. අපි ගත්තොත් සම්පූර්ණ කොටු වලට අපි අංක දානෝනේ. ඒ කියන්නේ කොටුව ඇතුළට සම්පූර්ණයෙන් වැව වැහලා තියෙනවා. දැන් මේක ගත්තාම සම්පූර්ණයෙන් වැව වතුර විතරයි මේ කොටුව ඇතුළේ තියෙනවා. අපි මේ කොටු ටික ගණන් කරනවා. 1 2 මේකෙත් එහෙමයි 3. ඒකේ බෑ. මේ ගන්න පුළුවන් 3 4 5 6 7 8 9 එක ගන්න බෑ. මේක ගමු අපි 9. ඔය විදිහට සම්පූර්ණ කොටු ගණන් කරගන්නවා. එතකොට සම්පූර්ණ කොටු ගණන් කරගෙන ඊළඟට අර අනිත් කොටු ටික අපි මෙන්න මේ විදිහට තමයි ගණනය කරන්නේ. අපි ඒවා තවත් කොටස් එකතු කරලා කොටු සම්පූර්ණ කොටු හදනවා. දැන් අපි ගත්තොත් එහෙනම් අපි හිතනවා මෙන්න මේ චූටි කොටස ගත්තොත් මෙතන චූටි කොටස කපලා දැම්මොත් ඒක මෙතනට දැම්මොත් මේක සම්පූර්ණ කොටුවක් බවට පත් කරන්න පුළුවන්. ඊට පස්සේ මම හිතනවා මේකට මේ කොටස දැම්මොත් මේක සම්පූර්ණ කොටුවක් කරන්න පුළුවන්. එහෙනම් මේක 2 මේ කොටස කපලා දාන්න. ඊළඟට මේකයි මේක එකට එකතු කරලා මම එක කොටුවක් හදනවා. එහෙනම් මේක 3 මේක කපලා දානවා. ඊට පස්සේ මේකට මම ගෙනත් දානවා මේ කොටස. මේ කොටසයි දානවා. ඒ කොටස දාලා මේක 4. ඊට පස්සේ මේකට අපි මේ කොටස එකතු කරනවා. එතකොට මේක 5යි. මේකත් ඒකටම දාන්න. අන්න ඒ විදිහට මේ දෙක එකට එකතු කරලා එකක් හදනවා. මේකට
මේ පොඩි කොටසක් එකතු කරලා මේක හදනවා. අන්න ඒ විදිහට අපි අර අර්ධ කොටු ටිකත් එකතු කර ගන්නවා. මම ඒක හරියටම කරන්න යන්නේ නැහැ. මේක හරියට මෙන්නේ නැති නිසා අර්ධ කොටු එකත් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහටයි හදන්නේ. සම්පූර්ණ කොටු ගාන මුලින් ලියනවා. සම්පූර්ණ කොටු ආවා මට අපි හිතමුකෝ සම්පූර්ණ කොටු 5ක් ආවා කියලා සමානයි 5යි. මම මේ දාලා උදාහරණයක් පෙන්නන්නේ මේක ගන්න නෙමෙයි. ඊළඟට අර්ධ කොටු ගණන දානවා. අර්ධ කොටු මට ආවා කියලා හිතමුකෝ කොටු 6ක්. එතන අර්ධ කොටුත් 6ක් ආවා. එතකොට දානවා අර්ධ කොටු අපි 7ක් කියමුකෝ අර්ධ කොටු 7ක් ආවා. එතකොට මුළු කොටු ගණන එනවා අපිට 7යි 5යි 12යි. ගුණ කිරීම වරහන් ඇතුලේ එක් කොටුවක වර්ගඵලය. එක් කොටුවක වර්ගඵලය ඊළඟට සමානයි 12 ගුණ කිරීම අපි මේ එක කොටුවක වර්ගඵලය දාන ඔයා මේ ඇඳපු එක කොටුවක වර්ගඵලය අපි සෙන්ටිමීටර 1 කොටුවක් ගැහුවා එහෙනම් සෙන්ටිමීටර 1 ගුණ කිරීම සෙන්ටිමීටර 1 12 ගුණ කිරීම වර්ග සෙන්ටිමීටර 1යි කියලා එනවා. එහෙනම් ඔයාට මෙතන උත්තරය එනවා වර්ග සෙන්ටිමීටර 12ක්. හැබැයි වර්ග සෙන්ටිමීටර 12 අපිට ඔහොම තියන්න බෑ. මොකද අපි සැබෑ භූමියෙන් තමයි හොයන්නේ. එහෙනම් වර්ග කිලෝමීටර් කරන්න ඕනේ. මම මේක කලින් කියලා දුන්නා. දැන් අපි මේක එහෙනම් 4ෙන් බෙදනවා. එතකොට අපිට එනවා වර්ග කිලෝමීටර් 3යි කියලා. උත්තරය වෙන්නේ වර්ග කිලෝමීටර් 3යි. මේ අදාළ සිතියමට අනුව හැදුවොත් අපේ මේ වැවේ වර්ගඵලය එන්න ඕනේ වර්ග කිලෝමීටර් 4.5ක්. වර්ග කිලෝමීටර් 4.5ක් තමයි උත්තරය එන්න ඕනේ. මම ඔය හදන පියවර ටික තමයි ඔතන කතා කළේ. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් ඊළඟ ප්‍රශ්නේ කියනවා එකට ලක්ෂය සහ එකට 25000 පරිමාණ නිරූපණයට රේඛීය පරිමාණ ඇඳ භාගික පරිමාණයට දක්වන්න කියලා මම මෙතන ආන්සර්ස් ටික වෙනම ෂීට් එක දාලා තියෙනවා. මම ඒකෙන් පෙන්නන්නම්. මෙතන දාලා තියෙනවා රේඛීය පරිමාණය. රේඛීය පරිමාණය එකට ලක්ෂය ගත්තහම පුතේ අපි මෙන්න මේ විදිහට අඳින්න ඕනේ. මෙතන චූටි වෙනසක් වෙන්න ඕනේ. මේකේ මෙන්න මේ කියන කොටස. ඒ කියන්නේ අපි ගත්තොත් එකට ලක්ෂයේදී අපි අඳිනවා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 6ක් විතර දිග රේඛාවක්. සෙන්ටිමීටර 6ක රේඛාවක් ඇඳලා ඒක සෙන්ටිමීටරයේ කොටස් වලට තමයි මේ විදිහට වෙන් කරන්නේ. සෙන්ටිමීටරයේ කොටස් වලට වෙන් කරලා අපි දෙවනි තැන එක කියලා දාලා සාමාන්‍ය අපිට මෙතන දැම්මනම් හරි එක බිඳුව කියලා. බිඳුව 1 2 3 4යි km මෙතන 1යි km කියලා දාන්න ඒ විදිහට යන්න. මෙන්න මේ පළවෙනි කොටස විතරක් මිලිමීටරයේ කොටස් වලට වෙන් කරන්න ඕනේ. ඒක මේකේ කරලා නැහැ. ඒක හරියට හදාගන්න. මෙතන පළවෙනි කොටස විතරක් අපි මිලිමීටරයේ කොටස් වලට වෙන් කරනවා. මම ආයි පියවර ටික කියන්නම්. මුලින්ම සෙන්ටිමීටර 6ක රේඛාවක් අඳිනවා. ඒක බෙදනවා සෙන්ටිමීටරයේ කොටස් 5කට. බෙදලා පළවෙනි කොටස අණු කොටස් වලට බෙදනවා මිලිමීටර කොටස්. ඒ කියන්නේ මිලිමීටරයේ කොටස් 10කට. පළවෙනි කොටස විතරයි. ඒ කියන්නේ මෙන්න මේ කොටස විතරක් තමයි අපි බෙදන්නේ. ඊට පස්සේ අපි මේකේ දෙවනි තැන මෙන්න මෙතනට දානවා බිඳුව. ඊට පස්සේ පළවෙනි මේ පැත්තට 1යි km කියලා දානවා. 1 2 3 4යි km කියලා දානවා. දාලා යටින් එකට ලක්ෂය කියලා දානවා. මේ තමයි රේඛීය පරිමාණය. මේ තියෙන භාගික පරිමාණය ලියන විදිහ. එක බෙදීම ලක්ෂය. ඊළඟට එකට 25000 ගත්තොත් එකට 25000 පරිමාණය අපි මෙන්න මේ විදිහටයි අඳින්නේ. ඒකට සෙන්ටිමීටර 12ක් දිග රේඛාවක් අඳිනවා. ඇඳලා ඒක අපි ඛණ්ඩනය නැත්නම් කොටස් කරනවා සෙන්ටිමීටර 4 කොටස් වලට. ඒ කරලා පළවෙනි කොටස විතරක් බෙදනවා සෙන්ටිමීටරයේ කොටස් වලට. පළවෙනි කොටස විතරක් සෙන්ටිමීටරයේ කොටස් වලට බෙදනවා. බෙදලා පළවෙනි මෙතනට දානවා බිඳුව. ඒ කියන්නේ පළවෙනි කොටස දෙවෙනියට බෙදලා තියෙන කොටස තැනට දානවා බිඳුව. දාලා මේ පැත්තට 1යි km 1 2යි km කියලා දානවා. පළවෙනි කොටස
කොටස් හතරකට බෙදුවා. ඒකේ උඩින් 4න් 1. ඒ කියන්නේ බිඳුවේ ඉඳලා මෙතනට එනකොට කාලයි. ඊළඟ තැනට එනකොට භාගයයි. ඊළඟ තැනට එනකොට 4න් 3යි. මෙතනට තමයි එකක් සම්පූර්ණ වෙන්නේ. ඔන්න ඔය විදිහට අණු කොටස් ටික බෙදලා රේඛීය පරිමාණයක් නිර්මාණය කරනවා. මේකේ භාගීය පරිමාණය තමයි අපි මෙන්න මේ විදිහට අඳින්නේ 25000න් 1 කියලා. ඔය විදිහට තමයි මේ ප්‍රශ්නෙට උත්තරය එන්නේ. ඊළඟ ප්‍රශ්න කියනවා සිතියම්ගත ප්‍රදේශයේ නැගෙනහිර අර්ධය තුළ බහුලව ව්‍යාප්ත වී ඇති කෘෂි කර්ම වර්ගය නම් කර එම භෝගය සහ ජලවහන රටාව අතර ඇති සබඳතාවය විස්තර කරන්න කියලා. එතකොට මෙතන පළවෙනියටම මම ඒ කොටස ගැන මම පොඩි උත්තරයක් තමයි මෙතන දීලා තියෙන්නේ. මේට වඩා උදාහරණ රූප සටහන් සහිතව ඔයාලට ලියන්න පුළුවන්. දල අදහසක් ගන්න මම මේ චූටි උත්තරයක් විතරයි මෙතන දීලා තියෙන්නේ. එතකොට මේකෙදී අපි ලකුණු 4ක් අපිට හම්බ වෙනවා. එතකොට අර සිතියම්ගත ප්‍රදේශය තුල බැලුවාම සිතියමේ වැඩිපුරම ව්‍යාප්ත වෙච්ච භෝගය තමයි අහන්නේ. එතකොට අපි ගත්තොත් මේ සිතියම තුල වැඩිපුරම ව්‍යාප්ත වෙච්ච භෝගයේ විදිහ අපිට හොඳටම පේනවා V වගා. එතකොට V වගා බහුලව මේ කොටස ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට V වගාව කියන කොටස ගත්තාම මේ V වගාව සහ ජල වහනය අතර සම්බන්ධය තමයි අපෙන් අහන්නේ. එතකොට මේ V වගා කරන්න කොහොමද ජලය පාවිච්චි කරලා තියෙන්නේ කියන එක තමයි ඔයා විස්තර කරන්න ඕනේ. සරලව හොඳට අධ්‍යයනය කරන්න පුතේ. අපි දන්නවා පොළොන්නරුව ගැන තමයි මේ කියන්නේ. පොළොන්නරුව තියෙන වියලි කලාපේ. එහෙනම් පොළොන්නරුව කියන කලාපය තුළ අපි සාමාන්‍ය දැනීමෙන් දන්නවා වී වගාවට වැසි ජලය වගේම ගංගාවල ජලය වගේම වාරි ජලය වැව් වලින් සහ ඇල මාර්ග වලිනුත් ලබා ගන්නවා කියලා. එහෙනම් ඔය කරුණු පදනම් කරගෙන මේක දිහා බලාගෙන ඔයාට උත්තරයක් ගොනු කරන්න පුළුවන්. මුලින්ම වී වගා ව්‍යාප්තිය ගැන කතා කරන්න පුළුවන්. වී වගා ව්‍යාප්තිය ගත්තාම දැන් මේ සිතියම දිහා බැලුවාම ඔයාලට පේනවා මේ පැත්තේ මෙන්න මෙතන චූටි කොටසක වී වගාව දක්නට ලැබෙනවා හැරෙන්න මෙන්න මෙතන චූටි කොටසක් තියෙනවා. ඒ හැර මේ පැත්තේ වෙන කොහෙවත් වී වගාව නැහැ. ඒ කියන්නේ මේක කොටස් දෙකකට බෙදුවාම මේ පැත්ත නැගෙනහිර අර්ධය මේ පැත්ත මේ පැත්ත බටහිර අර්ධය මේ පැත්ත නැගෙනහිර අර්ධය. එතන නැගෙනහිර අර්ධය තුල බහුල වශයෙන්ම වී වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙනම් මුලින්ම ඔයාලට කියන්න පුළුවන් සිතියම්ගත ප්‍රදේශය තුළ බහුලවම ව්‍යාප්ත වෙච්ච භෝගය තමයි V කියලා කියන්නේ. ඒකෙනුත් නැගෙනහිර අර්ධය තුළ තමයි වැඩිපුරම V වගා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මේ V වගා සම්පූර්ණයෙන්ම බොහොමයක් ව්‍යාප්ත වෙලා තියෙන තනිතලා බිම් ආශ්‍රිතව ඒ මෙන්න මේ කියන ගිරිතලයේ ඔය ආශ්‍රිතව පිහිටි ගංගා නිම්න ප්‍රදේශවල ගඟක් ගලාගෙන යනවා නම් ඒ ආශ්‍රිත ප්‍රහත් ප්‍රදේශ නිම්න ප්‍රදේශ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ගිරිතලයේ ඔය ඇතුළුව තවත් අතු ගංගා ආශ්‍රිතව තියෙනවා ප්‍රධාන වශයෙන් නිම්න ප්‍රදේශ තනිතලා පහත් බිම්. මෙන්න මේ ප්‍රදේශවල තමයි වී වගාව බහුලවම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි වාරි ඇලවල් අපිට පේනවා මේ වී වගා කරන ප්‍රදේශවලට ජලය අරගෙන යන. ඒ කියන්නේ ප්‍රධානම ජලාශයක් විදිහට මේකේ ගිරිතලයේ වැව තියෙනවා. ගිරිතලයේ වැව වගේම මෙන්න මෙතන බැද්දේ පැන්න වැව කියලා පොඩි වැවක් තියෙනවා. එතකොට මේ වැව් වලින් වතුර අරගෙන විශේෂයෙන් ගිරිතලයේ වැව හරහා ඇල මාර්ග ඔස්සේ නැත්නම් වාරි මාර්ග ඔස්සේ මේ කුඹුරු බිම් වලට ජලය අරගෙන යනවා. මේවා උදාහරණ දාමින් විස්තර කරන්න තමයි ඕන. එතකොට ඔයාලට රූප සටහනකින් පුතේ මේ පැත්ත ඇඳලා පෙන්වන්නත් පුළුවන්. මෙන්න මේ වගේ පොඩි කොටුවක් අරගෙන මේ තමයි වී වගාවට මේ ස්වභාවික ජලය අරගෙන තියෙන විදිහ. වැවකින් වගා කරපු එකක් අරන් පෙන්නනවා. මෙන්න මේක තමයි වැවකින් අරගෙන තියෙන්නේ. මේ ඇලවල් මගින් ගෙනිහින් ඇඳලා තියෙනවා. ඔයාට ওই රූප සටහනකුත් ඇන්දොත් උපරිම ලකුණකට යන්න අවස්ථාව තියෙනවා. එතකොට මම ඒකට පොඩි උත්තරයක් දීලා තිනවා. මේක චුට්ටක් කියවලා බලන්න. මේකට තව උදාහරණ දාන්න පුළුවන්. සපයා ඇති 1.50000 පරිමාණයේ පොළොන්නරුව භූලක්ෂණ සිතියමෙහි නැගෙනහිර අර්ධයෙහි බහුලව ව්‍යාප්තව භෝගය වන්නේ වී වගාවයි. වී වගාව සහ ජලවහන රටාව අතර ඇති සබඳතාවය පහත පරිදි විස්තර කළ හැකිය. වියලි කලාපයට අයත් ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයේ වී වගාව නැගෙනහිර අර්ධය තුළ ව්‍යාප්ත වෙත්තේ ගංගා ආශ්‍රිත තැන්තලා භූමිය නිසා වෙනි. ප්‍රධාන වශයෙන් වී වගාවට ජල වහනය නැගෙනහිර අර්ධයේ පිහිටි ප්‍රධාන ගංගා වන
ගිරිතලයේ ඔය හා සම්බන්ධ අතු ගංගා මගින් ලැබේ. ඊට අමතරව වාරි ජල සම්පාදනය මගින්ද ජලය ලබා ගන්නා බව ලඳු කැලෑ වටා ව්‍යාප්තව ඇති වාරි ඇල මාර්ග මගින් පැහැදිලි වේ. තවද දම්බල වැව ඇතුළු කුඩා වැව් මගින්ද මේ වගාවට අවශ්‍ය ජලය සපයා ගන්නා බව පැහැදිලිය. අවසාන ලියන්න පුළුවන් මේ අනුව පැහැදිලි වෙන්නේ මෙම ප්‍රදේශය තුළ ස්වභාවික සහ කෘත්‍රිම ජල වාහනය යොදා ගනිමින් වී වගාව සිදු කරන බවය කියලා ඔයාලට කියන්න පුළුවන්. මම ඔය සරල චූටි උත්තරයක් ලියලා තියෙන්නේ. හැබැයි ඔයිට වඩා උත්තරයක් ලියන්න පුළුවන්. දල අදහසක් විතරයි. ඔයාලට පොතේ ගංගා ගිරිතලයේ ඔය ආශ්‍රිත ප්‍රදේශවල වී වගා කරලා තියෙනවා කිව්වහම මෙන්න මේ හේන් වල කියන ප්‍රදේශ උදාහරණ විදිහට කියන්න පුළුවන්. ඒ වගේ තැන් ටිකකුත් දාලා උත්තරේ තවත් සාර්ථකව ලියන්න අවස්ථාව තියෙනවා. මම මේ පොඩි නිදසුනක් විතරයි කිව්වේ. ඕක මත්තමයි කියන ඔයිට වඩා ඔයාලට ලියා ගන්න පුළුවන් දල අදහසක් විතරයි මම මේකට ලබා දුන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙන් අහනවා සිතියම්ගත ප්‍රදේශයේ බටහිර අර්ධයෙහි කෘෂිකාර්මික කටයුතු සහ මානව ජනාවාස ව්‍යාප්තිය නොවීමට බලපාන ලද ප්‍රධාන හේතු සාකච්ඡා කරන්න. එතකොට අපිට සිතියම දිහා බැලුවාම පේනවා පුතේ මේකේ අහන්නේ සිතියම්ගත ප්‍රදේශයේ බටහිර අර්ධයේ අපි කතා කරපු සිතියමේ බටහිර පැත්තේ ඇයි කෘෂිකාර්මික බිම් සහ ජනාවාස ව්‍යාප්ත වෙලා නැත්තේ කියලා තමයි අහන්නේ. එතකොට අපිට පේනවා මේ පැත්තේ ඇත්තටම ජනාවාස නැහැ. ජනාවාසයක් බිහි කරගන්න නම් අපිට අනිවාර්යෙන් තැන්තලා බිමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම වනාන්තර නැති ප්‍රදේශයක් වෙන්න ඕනේ. යටතල පහසුකම් තියෙන්න ඕනේ. වගා කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඔය වගේ ගොඩාක් දේවල් අපිට තියෙන්න ඕනේ. ඒ දේවල් නැතිනම් ජනාවාස නැහැ. එහෙනම් අනේ විදිහට මේ පැත්තේ නැති පහසුකම් ගැන විස්තර කරන්න පුළුවන්. එහෙනම් අපිට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් මාර්ග පද්ධතියේ විහිදීම අඩුයි. දියුණු මාර්ග ජාලයක් නැහැ. ඔයාලට පේනවා නැගෙනහිරට සාපේක්ෂව ගත්තාම නැගෙනහිර පැත්තේ ජීප්‍රිය හෝ කරත්ත මාර්ග ගොඩාක් ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට ඊට සාපේක්ෂව මේ පැත්තේ තියෙන මාර්ග පද්ධතිය අප්‍රධාන මාර්ගයකට පමණක් සීමා වෙලා. ජීප්‍රිය හෝ කරත්ත මාර්ග දැක ගන්න ලැබෙන්නේ නැහැ. අඩිපාරවල් කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි පුතේ වනාන්තර සහිත ප්‍රදේශයක් තියෙන්නේ. වනාන්තර වලින් ගහන ප්‍රදේශයක්. ඊළඟට සේවා පහසුකම් පන්සලක් පාසලක් ඔය වගේ සේවා පහසුකම් මොකුත් නැහැ. එහෙනම් මිනිස්සු ඒ වගේ ප්‍රදේශවල ජනවාස හදාගන්නේ නැහැ. එහෙනම් ඔය සාධක ටික අපිට විස්තර කරන්න පුළුවන්. මම පොඩි උත්තරයක් දීලා තියෙනවා. ඊට වඩා ලියන්න පුළුවන් වෙයි. මේකේ පොඩි අදහසක් ගත්තනම් පොඩි අදහසක් විතරයි මම දීලා තියෙන්නේ. සපයා ඇති 1.50000 පරිමාණයේ පොළොන්නරුව භූලක්ෂණ සිතියමෙහි බටහිර අර්ධයෙහි කටුක භූෂමතාවයකට හිමිකම් කියයි. එමෙන්ම වියලි කලාපයට අයත් ප්‍රදේශයකි කැලෑ වලින් ගහන ප්‍රදේශයකි. ගිරිතලයේ වැව ඇතුළු විශාල ජලාශ වලින් හෙබි ප්‍රදේශ වේ. එම නිසා එම ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු කිරීමට නොහැකි වී ඇත. එමෙන්ම ප්‍රවේශ මාර්ග ඉදිකිරීමට නොහැකි වීම, වනාන්තර අධික වීම, විශාල ජලාශ ව්‍යාප්තව පැවතීම ආදිය නිසා මෙවැනි ප්‍රදේශ බාහිර ප්‍රදේශ සමග සම්බන්ධතා පැවැත්වීමට අපහසු හුදකලා ප්‍රදේශ ලෙස හඳුනාගත හැකිය. එලෙස බලන විට ප්‍රවේශ පහසුව නැතිකම, වනාන්තර අධික වීම, බාහිර සම්බන්ධතා අඩාල වීම නිසා ජනාවාස තොර වීමට හේතු වී ඇත. ඔන්න ඔය වගේ දල අදහසක් උදාහරණ රූප සටහන් සහිත විස්තර කරන්න පුතේ මම නිකන් දල අදහස විතරයි දීලා තියෙන්නේ. ඔයාලට කරුණු දෙකක් තුනක් වෙනම කියන්න පුළුවන් උදාහරණات එක්ක ලියන උත්තරය Taman ලස්සනට ලියන්න සංවිධානය කරලා අනිත් කෙනාට වඩා විශේෂව ලිව්වොත් ඔයාලට උපරිම ලකුණකට යන්න පුළුවන්. හරි. ඔය මම කතා කළේ ඊළඟ ප්‍රශ්නෙට අපි දැන් ඔය කතා කළේ අපි ඇයි ජනාවාස නැත්තේ කියන එක. අපි ඊළඟ ප්‍රශ්නට ගියොත් ඊළඟ ප්‍රශ්නේ කියන්නේ සිතියම්ගත ප්‍රදේශයේ දක්නට ලැබෙන ජලවහන රටාවක් නම් කරන්න කියලා. ඒතර ඔයාලට මේක දිහා බලපු ගමන් පේනවා ඇති මෙන්න මෙතන සුවිශේෂී වෙච්ච ජලවහන රටාව තියෙනවා. ශාක්‍යයක අත්තක් වගේ තමයි මේ ප්‍රධාන ගඟ සහ අතු ගංගා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එහෙනම් අපි කියනවා මේකට ශාකීය ජලවහන රටාවක් කියලා. ප්‍රධාන වශයෙන් ජලවහන රටා 4ක් අපි හඳුනා ගන්නවා මේ සිතියම් තුල. ශාකීය, ජාලාකාර, වලයාකාර සහ අරීය කියලා. අරීය කියලා කියන්නේ එක තැනක ඉඳලා සෑම පැත්තකට මේ කියන්නේ කන්දක් වටා
කරත්තයක රෝදේ කරත්ත රෝදයක ගරාදි වගේ විහිදෙන ජල වහන රටාවකට. අපේ සමස්ත ලංකාව තුළ තියෙන අරිය ජල වහන රටාවක්. ලංකාව මැද්දේ මධ්‍ය කඳුකරය තියෙනවා. මධ්‍ය කඳුකරේ ඉඳලා වටේටම ජල වහනය විහිදිලා තියෙනවා. ඒතර ඒක අරිය ජල වහන රටාවක්. වලයාකාර කියලා කියන්නේ කඳු මුදුනක රවුමකට අර්ධ කවයක් විදිහට තුන් පැත්තකින් විතර සම්බන්ධ වෙලා ගලාගෙන යනවා නම් ඒක වලයාකාරයි. ජාලාකාර කියලා කියන්නේ කඳු වලට සමාන්තරව විහිදෙන ආයතනිම්න සහ කඳු වලට හරස් අතට විහිදෙන තීරයක් නිම්න එකට එකතු වෙලා අංශක 90 කෝණ විදිහට සම්බන්ධ වෙන දැලක් වගේ විහිදෙන ජල වහන රටාවකට. ශාකීය කියලා කියන්නේ ගහක අත්තක් වගේ නිර්මාණය වෙලා තියෙන ජල වහන රටාවක්. ඒතර මෙතන තියෙන්නේ ශාකයක අත්තක් වගේ විහිදිච්ච රටාවක්. එහෙනම් ඒක ශාකීය ජල වහන රටාවක්. ඊළඟට අවසාන ප්‍රශ්නය අහනවා CD යන අක්ෂර වලින් දක්නට ලැබෙන ජනාවාස රටා දෙක හැඳිනගෙන නම් කරන්න කියලා. එතකොට මේකේ CD C කියන්නේ පුතේ රේඛීය ජනාවාස පාර කේන්ද්‍ර කරගෙන ඒකේ පැත්තක තමයි පිරලා තියෙන රේඛාවක් විදිහට. ඒක රේඛීය ජනාවාස. D කියන තැන එක රොත්තට පොකුරක් විදිහට ව්‍යාප්ත වෙලා තිනවා. අපි කියන එකට පොකුරු ජනාවාස කියලා. එහෙනම් රේඛීය C කියන්නේ රේඛීය ජනාවාස, D කියන්නේ පොකුරු ජනාවාස. ওই විදිහට අපිට මේ 1/50000 සිතියම් කොටස කතා කරන්න පුළුවන්. ඊළඟට ඔබ වෙත සපයා ඇති ලෝක ආකෘති මම ඒ කොටසත් කතා කරන්නම්. හැම සිතියමකම අපිට හම්බ වෙන තවත් එක ප්‍රශ්නයක් තමයි ලකුණු 10ක් අපිට නිශ්චිතවම හම්බ වෙනවා සිතියම් ලකුණු කිරීම සම්බන්ධව. ඔයාලා පුතේ මහන්සි වෙලා සිතියම් වලට මහන්සි වුණොත් ඔය ලකුණු 10න් 8ක් විතර ඔයාට අරගන්න හැකියාව තියෙනවා. මම චුට්ටක් 1/50000ක පොඩි කතාවක් කියලා එන්නම්. ඒ කියන්නේ මේ 1/50000 සිතියම් කොටස සෑම ප්‍රශ්න පත්‍රයකම ඔයාලට හම්බ වෙන අනිවාර්ය කොටසක්. අනිවාර්යෙන් ලකුණු 20ක් ලැබෙන කොටසක්. ඉතින් පුතේ 1/50000 සිතියම් කොටසේ සංකේත ටික බලාගෙන කොහොමද ඒවා හඳුනගන්නේ, කොහොමද දිග පළල ගණනය කරන්නේ, එතකොට රේඛීය පරිමාණ නිර්මාණය කරන්නේ කොහොමද, ඊට පස්සේ අපි ගත්තොත් එම හරස්කඩක් නිර්මාණය කරන්නේ කොහොමද, අන්න විදිහට ඒක විශාලනය කරන්නේ කොහොමද සිතියමේ කොටස, ඔය වගේ මූලික කරුණු ටික බලාගත්තොත් හරියට ඔයාලට මෙතන තියෙන ලකුණු 20න් ලකුණු 18ක් විතර ඔයාට අරගන්න පුළුවන්. ඒතර මේ ලකුණු 20න් 20ම ගන්න උත්සාහ කරන්න. එතනින් ලොකු ලකුණක් වාට එකතු කරගන්න පුළුවන්. මේක මොකද පේපර් එකේ එක අනිවාර්ය ප්‍රශ්නයක් ලකුණු 20ක. ඔයා මේකට වැඩි බරක් දීලා මේ කොටස මහන්සි වෙලා කරගත්තොත් ඔයාට ඒ ලකුණු ටික ලබා ගන්න පහසුයි. ඒ නිසා ඔයා පාඩම් කරනකොට 1/50000 කොටස අතාරින්න එපා. ඒ කොටසට වැඩි බරක් දෙන්න. ඒකෙදී මූලික වශයෙන් භෞතික ලක්ෂණ හඳුන ගන්න, දිස්ත්‍රික්ක මායිම් ටික බලා ගන්න, ඊළඟට මොනවාද වගාවල් ටික බලා ගන්න, සංස්කෘතික ලක්ෂණ කොහොමද හඳුනගන්නේ කියලා සංකේත බලා ගන්න, ඊළඟට කොහොමද අපි ජනාවාස බිහි වෙන්න බලපාන සාධක විස්තර කරන්නේ, ජනාවාස නැති වෙන්නේ ඇයි මේ ප්‍රදේශයේ, ඇයි වී වගාව සාර්ථකව ව්‍යාප්ත වෙලා තියෙන්නේ, එතකොට මේ අර්ධ දෙකක් සංසන්දනය කරන්න, ඔය වගේ විවිධ එක එක රටාවලට ප්‍රශ්න අහන්න පුළුවන්. අන්නේ රටා ටික හොයාගෙන ඒ ටික හරියට අල්ලගත්තොත් ඔයාට මේ ලකුණු 20 ලකුණු අරගන්න ලේසි. ඒ නිසා අනිවාර්යෙන් පුතේ මම කියන්නේ ඔයා ඒකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් 1/50000 කොටසට වැඩි කාලයක් දීලා ඒ කොටස හොඳට ප්‍රැක්ටිස් කරන අභ්‍යාස කිහිපයක් මේ විදිහට කරන්න. කරලා ඒ කොටස සම්පූර්ණ කරගන්න. ඊළඟට මම සිතියම ගැන කතා කළොත් ඒකේ දෙවැනි ප්‍රශ්නය විදිහට අපිට ලැබෙන්නේ මං කිව්වා ලෝක සිතියමක් ලකුණු කරන්න සම්මත වර්ණ සහ සංකේත පාවිච්චි කරලා. එතකොට මේකත් අපිට අනිවාර්යයෙන්ම ලැබෙන ප්‍රශ්නයක්. ඔබ විභාගයට සූදානම් වෙන දරුවෙක් විදිහට අනිවාර්යෙන් 1/50000 සිතියම වගේම සිතියම් ලකුණු කිරීමේ කොටස අතාරින්න එපා. ලකුණු 10යිනේ වැඩක් නැහැ කියලා අතාරින්න එපා. මේකටත් මහන්සි වෙන්න. එතකොට මේ ලකුණු 10 ලබා ගන්න ඔයාට ලකුණු කරන්න තැන් 10ක් දෙනවා. ඒ තැන් 10 තුළ ගොඩක් වෙලාවට මුහුදු, කඳු, ඊට පස්සේ බොක්කු, තුඩු, සමුද්‍ර සන්ධි, සාගර, මහද්වීප ඔය වගේ සිතියම් තමයි. ඒ කියන්නේ ඔය වගේ අර තෝරගත්තු සිතියම් කොටස් ටිකක් තමයි දෙන්නේ. එතකොට ඒ කොටස් ටික හරියට ආවරණය කරලා ඔයා ඒකේ ප්‍රධාන දේවල් ටික බලාගෙන ගියොත් ඔයාට පුළුවන් මෙතනින් ලකුණු
8කට වඩා අරගන්න අනිවාර්යෙන් පුතේ ඔබට හම්බ වෙන මේ තැන් 10 ඇතුලේ ප්‍රධාන රටවල් ටික නැත්නම් ප්‍රධාන වශයෙන්ම රටවල් මුහුදු ඊළඟට සමුද්‍ර සන්ධි බොක්කු තුඩු කාන්තාර ගිනිකඳු දියවැල් ඔය වගේ 8ක් හම්බ වෙනවා. ඉතුරු දෙක ඔයාට මොකක් හෝ වෙනස් විදිහකට උදාහරණ දෙන්න ලෝකේ ජනාධිකම රට ඔය වගේ මොකක් හරි ඉඟියක් දීලා ඒක හරහා තැන හොයාගෙන ලකුණු කරන්න තැන් දෙකක් හම්බ වෙනවා. ඒකෙදි කාලීන තොරතුරක් එන්නත් පුළුවන්. දැන් මේ දවස්වල බොහෝ විට කතා වෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ඔය වගේ දේවල් එන්න පුළුවන්. ඒ නිසා චුට්ටක් ඒ ගැන අවධානය යොමු කළොත් ඔයාලට මේකේ ලකුණු 10ම ගන්න පුළුවන්. එතකොට මේ සිතියම මම ලකුණු කරලා තියෙනවා අර සිතියමේ උත්තර පත්‍රය තුල මෙන්න මේ විදිහට. එතකොට අංක 1 තිබ්බේ මැකන්සි ගංගාව. එතකොට අංක 1 මෙන්න මෙතන මැකන්සි ගංගාව තියෙනවා. හැබැයි මේකේ සම්මත වර්ණ මම දාලා නැහැ. එතකොට මැකන්සි ගඟ ලකුණු කරනකොට ඔබ අනිවාර්යෙන්ම මේක නිල් පැහැයෙන් තමයි සලකුණු කරන්න ඕනේ. නිල් පැහැයෙන් මේ ගඟ මුහුදට වැටෙන තැන හරියට අරගෙන ගඟේ හැඩය ඇඳලා අංක 1 අනිවාර්යෙන් ප්‍රශ්න අංකයත් එක්ක ලකුණු කරන් දීපු අංකයත් එක්ක ඔයා තැනේ නම ලියනකොට ඇදේට ලියන්න යන්න එපා. ඒක කෙලින් අතට ලියන්න. ඊළඟට අංක 2 විදිහට අන්දිස් කඳු වැටිය තියෙනවා. පුතේ කඳු වැටිය දුඹුරු පාටින් සේයා කරන්න ඕනේ. කඳු වැටිය අපි පාට කරන්නේ වර්ණ කරන්නේ දුඹුරු පාටින්. එතකොට මම මෙතන ඇඳලා නැතුණත් ඔයාලා මොකද කරන්නේ මේ කඳු වැටිය මේ විදිහට දුඹුරු පාටින් තමයි සේයා කරන්න ඕනේ. ඊළඟට අංක 3 විදිහට තියෙනවා. අංක 3 බීරින් මුහුද කියන එක. එතකොට බීරින් මුහුද මෙතන නිල් පාටින් තමයි පෙන්වන්න ඕනේ. මම එතන වර්ණය ලියන නිල් පැහැයෙන් අපි බීරින් මුහුද වර්ණ කරන්න ඕනේ. වර්ණ කරලා එතන බීරින් මුහුද කියලා අංක 3 කියලා දාලා ලියනවා. ඊළඟට අංක 4 ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය. අපි සමුද්‍ර සන්ධි පෙන්වන්නේ කළු පාට ඉරකින්. එතන නම් මේ විදිහට කළු පාට ඉරක් ගහලා නම ලියනවා ඩෙන්මාර්ක් සමුද්‍ර සන්ධිය කියලා. 5 බුවනෝස් අයස් නගරයක් කළු හෝ රතු වර්ණයක තිතකින් මේ ලකුණු කරන්න පුළුවන්. ඒකෙදි රතු වර්ණ තිතක් තියෙන එක වඩාත් සුදුසුයි. ඊළඟට 6 බ්‍රසීලය කියන්නේ රටක්. එතකොට රටක් වර්ණ කරලා දක්වන්න ඕනේ. ඒකෙදි නිල් පැහැය හැර වෙන ඕනම වර්ණයක් අරගෙන වර්ණ ගන්නවන්න හැකියාවක් තියෙනවා. ඊළඟට අංක 7 ගත්තොත් සැන් ජෝර්ජ් බොක්ක කියන එක. එතකොට ඒකෙදි මෙතන බොක්කු මෙතන නිල් පාටින් සේයා කරන්න ඕනේ බොක්කු කොටස. සේයා කරලා ඒකේ නම ලියන්න පුළුවන්. ඊළඟට අංක 8 පූජ්‍යාමා ගිනිකඳු අපි රතු පාට ත්‍රිකෝණයකින් තමයි වර්ණ ගන්නවනේ. ඒතර රතු පාට ත්‍රිකෝණයකින් ජපානය තුල වර්ණ ගන්නවල නම ලියනවා. අංක 9 වෙන්නේ අනාර මං කලින් වගේ ලෝකේ ජනාධිකම රට. මෙන්න මෙතන පොඩි වැරද්දක් තියෙනවා පුතේ අතපස් කරන්න. මේක වැරදි හේතුව තමයි මම මේ පේපර් එක හදලා ගොඩක් කල් හදපු පේපර් එකක්. එතන මේ උත්තර ටික හදනකොට ලෝකයේ වැඩිම ජනසංඛ්‍යාවක් ඉන්න රට විදිහට තිබුණේ චීනය. නමුත් අලුත් දත්තවලට අනුව වර්තමානයේ වැඩිම ජනසංඛ්‍යාවක් ඉන්නේ ජපානය තුල. එහෙනම් ඒකට උත්තරය වෙන්න ඕනේ ජපානය. එහෙනම් ජපානය වර්ණ ගන්වලා නිල් පැහැය හැර වෙන ඕනම පාටකින් වර්ණ ගන්වලා මෙතන ඉන්දියාව වර්ණ ගන්නලා ඉන්දියාව මෙතන ලකුණු කරන්න පුළුවන් 9 වෙනි ප්‍රශ්නයේ උත්තරය හැටියට. 10 වෙනි ප්‍රශ්නේ කියනවා ලොව උසින්ම පිහිටි විල. ලෝකේ උසින්ම පිහිටපු විල තමයි ටිටිකාකා විල කියලා කියන්නේ. ඒතකොට ටිටිකාකා විල අපි නිල් පැහැයෙන් තමයි වර්ණ ගන්නවන්නේ. විලක් අපි නිල් පැහැයෙන් වර්ණ ගන්නවලා එතනින් ටිටිකාකා විල කියලා ලියනවා. ඔය විදිහට අපිට පුළුවන් මේ ලෝකසිතියම ලකුණු කරන්න අදාළ වර්ණ සහ සංකේත පාවිච්චි කරලා. එතකොට මම කියන්නේ පුතේ 1/50000 කොටස සහ මේ කතා කරපු මැප් මාකින් කොටස අත්හැර ගන්න එපා. මෙතන ලකුණු 30ක් ඔබට තියෙනවා. මේ ලකුණු 30ම ඔබ ලබා ගන්න උත්සාහ කරන්න. ඒකට සිතියම් ටිකක් ඔයා හිස් සිතියම් ටිකක් අරගෙන ගංගා ටික කඳු ටික ඒ අදාළ ඒවා ටික ලියලා මේ කියන්නේ වර්ණ ගන්නලා ලකුණු කරගෙන ඒ ටික හොඳට බලා ගන්න. ඊට පස්සේ 1/50000 කොටසටත් මහන්සි වෙන්න. එතකොට ඔය උපරිම ලකුණට යන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු දෙවනි කොටසේ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු.